අද අපි හදන්න යන්නේ ඉන්දියාප්ප. ඒක හරිම ලේසියි හදාගන්න ළමයි. අපි මුලින්ම ඉන්දියාප්පෙට ග්‍රෑම් 500ක් ගමු. ඒකට අපි ලුණු ඇඳක් එකමාරක් විතර දාගමු. ඊට පස්සේ මේ විදියට පොඩ ඇල් වතුර කලවම් කර පොඩ අනා ගන්න ඕනේ. ඊට පස්සේ අපේ ඇලවෙන්න ඇති පදමට එනවා. එතකොට අපි ඒක වංගෙඩියක දාගෙන ඉන්දියාප්ප වටේට වක් කරගන්නවා. මෙහෙම වක් කරගත්ත ඉන්දියාප්ප ටික අපි මේ විදියට තැම්බෙන්න තියෙනවා විනාඩි 20ක් විතර තියෙනවා. ඔයාලගේ භාජනයේ සයිස් එක අනුව ටයිම් එක චුට්ටක් වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි ඉන්දියාප්ප ටික තම්බගෙන ඉවරයි. අපි කලින් හදාගත්ත මාළු කරි එකයි ඊටස්ම සම්බෝලෙකුත් හදලා තියෙනවා. පොල් සම්බෝලෙත් එක්ක මේක කාලා බලමු. මේම කෑවම හරිම රසයි. පොල් සම්බෝලේ හදන වීඩියෝ එකත් මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒම හදලා බලන්න.